VO3 ඉෂාරා මේ අහන්නකෝ ඔයා බලාගෙන හිටපු වියෝ 3 ඇවිල්ලා බබා. වව් ඇත්තටමද තරුෂි? මෙන්න මේ වීඩියෝ එක ඔයාලා දැක්කද? ඉතින් ඔයා D9 Tech Show TikTok page එකත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක දැනටමත් ඔයා දකින්න ඇති. ඉතින් මේ වීඩියෝ එක මම සම්පූර්ණයෙන්ම VO3 use කරලා තමයි හැදුවේ. ඉතින් මේ විදියට සිංහලෙන් කතා කරන වීඩියෝස් හරියට හදාගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි බලමුද කොහොමද සිංහලෙන් කතා කරන AI වීඩියෝස් VO3 use කරලා හදන්නේ කියලා. හරි ඉතින් ඔයා මේ වැඩේ කරගන්න නම් ඔයාලා මුලින්ම ඔයාලා පාවිච්චි කරන බ්‍රවුසර් එකක් මේ විදිහට ඕපන් කරගන්න. ඕපන් කරගෙන ඔයාලා සර්ච් කරගන්න VO3 කියලා. ඉතින් ඔයාලට VO3 කියලා සර්ච් කරගන්නත් පුළුවන්. VO කියලා සර්ච් කරත් ඔයාලට මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන්. මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ උඩින්ම රිසල්ට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. Google DeepMind කියන එක යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් VO කියලා තියෙනවා වෙබ් ලින්ක් එකක්. ඉතින් ඔයාලා අන්නේ VO කියන වෙබ් ලින්ක් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලව කෙලින්ම අරන් යන්නේ Google DeepMind site එකට. Google DeepMind එකේ VO එක VO tool එක ගැන කියලා තියෙන page එකට තමයි ඔයාලව අරන් යන්නේ. එතකොට ඔයාලට එතන බලා ගන්න පුළුවන් Google DeepMind කියලා site එක ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් තියෙනවා. ඉතින් ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් VO කියලා තියෙනවා. ඉතින් ඊටත් පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් Trying Gemini, Trying Flow කියලා තියෙනවා. හරි ඉතින් අපි මේකේ videos generate කරගන්න නම් අපි මෙයාලගේ ඔෆර් එක ගන්න ඕනේ. ඉතින් ඔෆර් එක අරගත්තට පස්සේ තමයි අපිට හැකියාව තියෙන්නේ වීඩියෝස් ජෙනරේට් කරගන්න. ඉතින් ඒකට අපි මුලින්ම කරන්න ඕනේ ඔයාලා මෙතන Trying Flow කියන කහ පාට බටන් එක ඔයාලා ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලව කෙලින්ම අරන් යන්නේ Flow එකට. ඉතින් Flow එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. Flow එකට ගියාට පස්සේ ඉතින් මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. Flow එකට ආවට පස්සේ අපිට මේකේ sign in වෙන්න ඕනේ. ඉතින් Flow එකේ sign in වෙන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් sign in with Google කියලා තියෙනවා. Flow කියලා තියෙන ටෙක්ස්ට් එකට පහලින් ඒ බටන් එක උඩ එක සැරයක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා දැනට හදලා තියෙන Gmail accounts. ඉතින් ඔයාලට එක Gmail account එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒක select කරලා sign in වෙන්න. ඉතින් මම මේ විදිහට Gmail account එකක් select කරලා sign in වෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට sign in වෙන්න. වෙනම ඉන්ටර්ෆේස් එකකට අරන් යනවා. ඔයාලට එතනදී බලා ගන්න පුළුවන් new project කියලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊට උඩින් subscribe කියලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතන subscribe click කරලත් ඔයාලට මේ offer එක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මෙතන new project ගිහිල්ලත් ඒ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නත් එක්කම new project ගිහින් ඔයාලට පෙන්නන්නම් එතනින් කොහොමද offer එක ගන්න කියලා. ඉතින් ඒකට ඔයා මෙතන new project කියන එක click කරගන්න. click කරාට පස්සේ අලුත් project එකක් open වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී අපිට prompt එක දෙන්න තැනක් තියෙනවා පහලින්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් text to video කියලා තියෙනවා. ඉතින් ඊට එහා පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉරි කෑලි තුනක් වගේ icon එකක් තියෙනවා. නිකන් slider තුනක වගේ icon එකක්. එතන ඔයාලා click කරගන්න. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් outputs per prompt කියලා තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ ඔයාලා flow එකෙන් generate කරගන්නවා නම් videos ඔයාලට කීයක්ද ජෙනරේට් වෙන්න ඕනේ එක සැරේට කියන එක තමයි ඔයාලට දෙන්න තියෙන්නේ. එකක්ද දෙකක්ද තුනක්ද හතරක්ද කියන එක තමයි ඔයාලට දෙන්න තියෙන්නේ. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් quality කියලා තියෙනවා. ඉතින් ඔයාලගේ default select කරලා තියෙන්නේ fast කියන quality එක. ඒ කියන්නේ VO2 කියන එකේ fast quality එක තමයි select කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන එක සැරයක් click කරගන්න fast කියන එක click කරගෙන ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් තුනක් තියෙනවා fast VO2, quality VO2, highest quality experiment audio VO3 කියලා තියෙනවා. ඉතින් ඊට ඉස්සරහින් ඔයාලට බලා ගන්න පුළුවන් හැම එකක්ම ඉස්සරහින් upgrade කියලා තියෙන බටන් එකක් සුදු පාට. ඉතින් ඒ තුනෙන් මොකක් ක්ලික් කරත් ඔයාලට offer එක ගන්න තැනට යන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට එක බටන් එකක් උඩ ක්ලික් කරගන්නවා. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ ඔයාව කෙලින්ම අරන් යනවා අපිට offer එක ගන්න තියෙන ඉන්ටර්ෆේස් එකට. ඉතින් ඔයාලට මම කලින් කිව්වත් වගේ අර subscribe button එක ඔයාලා කලින් ක්ලික් කරත් ඔයාලට මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් get access to new AI filmmaking tool, Flow Pro and more කියලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් offer එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් get offer කියලා නිල් පාට බටන් එකක් තියෙනවා ඊට පහලින්. හරි ඉතින් නිල් පාට get offer කියලා තියෙන බටන් එකට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔෆර් එකත් එක්ක අපිට ලැබෙන දේවල්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් Flow Pro එක හම්බෙනවා.
අපිට වීඩියෝස් ජෙනරේට් කරගන්න ක්‍රෙඩිට්ස් 1000ක් හම්බෙනවා. ඉතින් ඊට පහලින් ඔයාලට බලාගන්න පුළුවන් Gemini Pro එක හම්බෙනවා. තව ඔයාලට බලාගන්න පුළුවන් Whisk tool එකේ Pro version එක අපිට ලැබෙනවා. ඉතින් ඔයාලා දැනටම දන්නවා ඇති Whisk කියන්නේ හොඳ AI tool එකක් images generate කරගන්න වගේම videos generate කරගන්නත් හොඳ tool එකක්. ඉතින් අපිට Pro version එක ගත්තොත් විතරයි අපිට text to video කියන feature එක ලැබෙන්නේ. ඉතින් මම Whisk tool එක ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙයි උඩින් කාඩ් එකක් එනවා. ඉතින් ඒක ක්ලික් කරලා ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් Whisk tool එකේ මම කතා කරපු දේවල්. ඉතින් කොහොමද images generate කරගන්නේ, කොහොමද prompt එකක් නැතුව images generate කරගන්නේ කියන දේවල් ඔයාලට මේ වීඩියෝ එකේදී කතා කරනවා. හරි ඉතින් ඔයාලට ඊටත් පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ලැබෙනවා Gemini in Gmail Docs with and more කියලා තියෙනවා. ඉතින් අපිට මේ Gemini Pro එක Gmail වලට Docs වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට 2TB තියෙන storage එකක් හම්බ වෙනවා. ඉතින් මම හිතනවා ඒක ගොඩක් ලොකු වාසියක් අපිට වීඩියෝ ජෙනරේට් කරද්දී ඒකට ස්ටෝර් කරගන්න. ඉතින් මම හිතනවා මේක ගත්තට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද අපිට ගොඩක් ඒවා මේ ඔෆර් එකත් එක්ක ලැබෙනවා. මේ ෆීචර්ස් ටික ගොඩක් වැදගත් නම් ඔයාලට පුළුවන් VO3 එක ඔයාලට යූස් කරන්න හිතෙනවා නම් ඔයාලට පුළුවන් මේ සබ්ස්ක්‍රිප්ෂන් එක මේ ඔෆර් එකෙන් පස්සේ ගන්න. ඒ ටික තමයි ඔෆර් එකත් එක්ක අපිට ලැබෙන්නේ. ඉතින් ඔයාලා මේ ඔෆර් එක ගන්න නම් ඔයාලා මෙතන උඩ තියෙන get offer කියන නිල් පාට බටන් එක උඩ එක සැරයක් ක්ලික් කරගන්න. ඉතින් ඒ විදිහට එක සැරයක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට pop up වෙලා message එකක් එනවා. Google One Terms of Service කියලා. ඉතින් මේකට අපි agree කියන එක දෙන්න ඕනේ. ඉතින් ඔයාලා මෙතන agree කියන එක උඩ එක සැරයක් ක්ලික් කරගන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් තව මේ විදිහට pop up වෙලා එකක් පෙන්නනවා. ඉතින් එතනදී තමයි අපිට subscribe කරන්න තියෙන්නේ. ඉතින් එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් Google AI Pro 2TB කියලා තියෙනවා. ඊට පහලින් upcoming charges කියලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 1 month free කියලා තියෙනවා. ඉතින් ඔයාලට මේ subscription එක ගත්තු දිනෙත් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ offer එක ඉවර වෙන දිනේ ඒත් එක්කම ඔයාලට මේක කියලා තියෙනවා. ඔෆර් එක ඉවර වෙන්න දවස් 7කට කලින් මෙයාලා අපිට අපේ Gmail එකට මේල් එකක් එවනවා සබ්ස්ක්‍රිප්ෂන් එක ඉවර වෙන්න ළඟයි කියලා, ඔෆර් එක ඉවර වෙන්න ළඟයි කියලා. එතනින් අපිට පුළුවන් තීරණය කරන්න මේක අපි මේකේ සබ්ස්ක්‍රිප්ෂන් එක ගන්නවද එහෙම නැත්නම් මේකේ සබ්ස්ක්‍රිප්ෂන් එක අපේ ඔෆර් එක කැන්සල් කරනවද කියලා අපිට එතනින් තීරණය කරගන්න පුළුවන් මේ දවස් 7 ඇතුළත. ඉතින් ඔයාලා ඒක නිසා මේල් එකත් නිතර චෙක් කරන්න. මේල් එකේ ගැන ඇලර්ට් එකේ ඉන්න. අමතක වෙනවා වගේ නම් ඔයාලා කොහොම හරි ලියලා තියාගන්න. නෝට්පෑඩ් එකේ හරි ඔයාලා ලියලා තියාගන්න. හරි ඉතින් මේ විස්තර ටික දකින්න කලින් ඔයාලට මේකේ කාඩ් ඩීටේල්ස් දෙන්න ෆෝම් එකක් එයි. ඉතින් මගේ මේ වෙලාවේ මේකේ එන්නේ නැත්තේ මම දැනටමත් Play Store එකෙන් කාඩ් ඩීටේල්ස් ඇඩ් කරලා තියෙන හින්දා ඒක නිසා මගේ ඔටෝමැටිකලිම payment details ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ එහෙම ඇඩ් කරලා නැත්නම් ඔයාලා එහෙම ඇඩ් කරගන්න. ඊට පස්සේ තමයි ඔයාලට මෙන්න මේ ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා ඒ කාඩ් ඩීටේල්ස් දීලා මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ පහළ තියෙන නිල් පාට subscribe බටන් එක ක්ලික් කරගන්න. ඉතින් මේ විදිහට නිල් පාට subscribe බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් subscribe කියලා වැටෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් මෙතනදිත් බලා ගන්න පුළුවන් කෝගෙම මේවට හරි වැටලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම you got access to AI video generation in Flow Pro කියලා. ඉතින් මෙතනදී අපි කලින් දැකපු ඒවට හැම එකටම ටික් වැටලා තියෙනවා. හරි ටික් එක වැටලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට මේ ඔෆර් එකේ තිබුණු දේවල් ඔක්කොම අපිට ලැබිලා තියෙන්නේ. මාසයක් යනකම් ෆ්‍රී හම්බෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන පල්ලෙහා තියෙන go to flow කියන නිල් පාට බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලව කෙලින්ම අරන් යනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් say hello to VO3 now in Pro කියලා තියෙනවා. ඔයාලට පහලින් ඔයාලට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා තියෙනවා VO3 එක ගැන. ඉතින් මෙතනදී ඔයාලට ගන්න තියෙන්නේ පහළ තියෙන ඔයාලට පහළම බලා ගන්න පුළුවන් get started කියලා තියෙනවා. එන්න ඒ බටන් එක ඔයාලා එක සැරයක් ක්ලික් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ get started කියන එක දුන්නට පස්සේ ඔයාලට පුළුවන් videos generate කරන්න පටන් ගන්න. ඉතින් ඔයාලට Flow එකෙන් videos generate කරගන්නත් පුළුවන්. Gemini එකට ගිහිල්ලත් ඔයාලට VO3 එකෙන් videos generate කරගන්න පුළුවන්. මම ඔයාලට Gemini එකෙන් කොහොමද වීඩියෝ එකක් generate කරන්න ඕනේ කියන එක කියන්නම්. Gemini එකට ගිහින්
ඉතින් ඔයාලට ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ policy guidelines බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී අපිට ළමයින්ට සුදුසු නැති දේවල් use කරන්න බෑ. prompt එක දුන්නට වැඩක් නැහැ. generate වෙන්නේ නැහැ. ඉතින් තව ඔයාලට බලා ගන්න පුළුවන් harmful දේවල්. ඒ කියන්නේ dangerous activities ඔයාලට prompt එකේ දෙන්න බෑ. තව ඔයාලට ප්‍රසිද්ධයගේ නම් ඒ කියන්නේ ගොඩක් ප්‍රසිද්ධයගේ එක්සැම්පල් එකක් විදිහට ඉලෝන් මස්ක්ගේ නේම් එකවත් ඔයාලට මෙතනදි දෙන්න බෑ. වෙන නම් තමයි යූස් කරන්න පුළුවන් ප්‍රොම්ප්ට් වල. ඉතින් මේ policy guidelines හැම එකම ඔයාලට මේ site එකට ගියොත් බලා ගන්න පුළුවන්. හරි ඉතින් මම Gemini එකට ගිහින් පෙන්නන්නම් කොහොමද වීඩියෝ එකක් generate කරන්න ඕනේ කියලා. ඉතින් Gemini එකට ආවට පස්සේ ඔයාලට මේ විදිහට තමයි interface එක බලා ගන්න ලැබෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් බලා ගන්න පුළුවන් ඔයාලට pro කියලා වැඩිලා තියෙනවා. ඉතින් අපි pro version එක ගත්ත නිසා ඔයාලට බලා ගන්න පුළුවන් pro කියලා වැඩිලා තියෙනවා. හරි ඉතින් ඔයාලට ඊට පහලින් බලා ගන්න පුළුවන් අපිට prompt එක දෙන්න තැනක් තියෙනවා. ඉතින් ඔයාලා ChatGPT වගේම තමයි ඔයාලා Gemini එක use කරලා තියෙන අය නම් දන්නවා. ChatGPT වගේම තමයි අපිට දෙයක් දැන ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා prompt එක දෙන තැන ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ කියලා option එකක් තියෙනවා. එතන ඔයාලා එක සැරයක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ prompt එක දෙන්න. හරි ඉතින් ඔයාලට මම කලින් කිව්වත් වගේ offer එකත් එක්ක අපිට credit 1000ක් ලැබුණානේ. ඉතින් credits 1000ක් එක්ක අපිට පුළුවන් videos generate කරගන්න. ඉතින් ඔයාලට මෙතනදී Gemini එකට credits 1000ක් වෙනම හම්බෙනවා. Flow එකට වෙනම credits 1000ක් හම්බෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට Gemini එකෙන් videos generate කරලා ඒක limit එක ඉවර වුණාන් පස්සේ ඔයාලට පුළුවන් flow එකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය වීඩියෝ ජෙනරේට් කරගන්න. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාලට කියන්නේ Gemini එකෙන් මුලින්ම first option එක විදිහට Gemini එකෙන් වීඩියෝස් ජෙනරේට් කරගන්න. second option එක විදිහට ඔයාලා flow එකෙන් වීඩියෝස් ජෙනරේට් කරගන්න. ඒකට හේතුව තමයි මේ දැන් වෙනකොටත් Gemini එකට වඩා flow එකෙන් වීඩියෝස් ගොඩක් දෙනෙක් වීඩියෝස් ජෙනරේට් කරගන්නවා. වීඩියෝස් හදන්න try කරනවා. ඉතින් ඒක නිසා full busy වෙලා තියෙන්නේ. ඒක නිසා අපි prompt එකක් දුන්නත් ජෙනරේට් වෙන්න ටිකක් වෙලා යනවා. ඉතින් ඒක නිසා හරියට quality එකට එන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා ඉතින් මමත් prompt දීලා බැලුවා කිහිපයක්ම සමහරක් ඒවා 99%ක්ම ගිහින් fail generation කියලා වැටෙනවා. ඉතින් ඒක තමයි හේතුව. ගොඩක් busy නිසා අපිට videos generate කරගන්න ටිකක් අමාරුයි flow එකේ. ඉතින් ඔයාලා Gemini එකට ඇවිල්ලා හරියට prompt එකක් දුන්නොත් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ජෙනරේට් වෙනවා. හරි ඉතින් ඒ විදිහට ඔයාලට වීඩියෝස් flow එකෙන් 10යි Gemini එකෙන් 10යි වීඩියෝස් ඔක්කොම 20ක් ජෙනරේට් කරගන්න පුළුවන්. එක වීඩියෝ එකකට ක්‍රෙඩිට් 100ක් කැපෙනවා. ඉතින් 100ක් ගන්න එක වීඩියෝ එක ජෙනරේට් කරගන්න VO 3 එකෙන්. ඉතින් ඔයාලා VO 2 එකෙන් වීඩියෝ එක ජෙනරේට් කරගන්නවා නම් ක්‍රෙඩිට්ස් 10යි යන්නේ. ඉතින් VO 3 එකෙන් වීඩියෝ එක ජෙනරේට් කරනවා නම් ක්‍රෙඩිට්ස් 100ක් යනවා. හරි ඉතින් අපි දැන් බලමු ඔයාලා බලාගෙන හිටපු ටොපික් එක කොහොමද සිංහලෙන් කතා කරන වීඩියෝස් ජෙනරේට් කරගන්නේ. ඉතින් ඒකට හරියට අපි prompt එකක් දෙන්න ඕනේ. හරියට prompt එකක් දුන්නේ නැති වුණොත් අපිට සිංහලෙන් කතා කරන වීඩියෝස් ජෙනරේට් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මේකට ලියන prompt එක අපි හරියට දෙන්න ඕනේ. ඒ නිසා මම මේකට ලියන prompt එක මම ඔයාලට දෙන්නම් blog එකේ. ඉතින් blog එකට එන link එක මම පහළ description එකේ දාලා තියන්නම්. සහ ඔයාලට comment section එකනොත් pin කරලා ඔයාලට බලා ගන්න පුළුවන් comment එකක් තියෙනවා. blog එකේ link එක දාලා. ඉතින් ඔයාලට එතනින් ගිහිල්ලා blog එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ thumbnail එක තියෙනවා. ඉතින් මේ post එක click කරන්න ඔයාලට එතනොත් මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි download prompt කියලා හරි download කියලා හරි බටන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් මම දාලා තියන්න. ඉතින් එතනින් ඔයාලට download කරගන්න පුළුවන් text document එක. ඉතින් ඔයාලට ඒක notepad එකේ හරි මොකේ හරි open කරගෙන ඔයාලට අවශ්‍ය වෙනස්කම් කරලා මෙතෙන්ට prompt එක දෙන්න පුළුවන්. හරි ඉතින් ඔයාලා මේකේ prompt එක දෙනකොට හරියට දෙන්න ඕනේ. ඉතින් ඔයාලා කලින් දැක්කා වගේ සිංහල කතා කරන වීඩියෝස් ජෙනරේට් කරගන්න නම් අපි හරියට prompt එක දෙන්න ඕනේ. ඉතින් ඔයාලා simple prompt එකක් දුන්නොත් එහෙම ඒක හරියට ජෙනරේට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම දීපු prompt template එක ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් මේ prompt එක මම ඔයාලට දෙන prompt එක මම ඔයාලට කලින් පෙන්නපු වීඩියෝ එකේ prompt එක. ඉතින් ඔයාලා TikTok එකේ දකින්න නැති මම මේකයි තව මේ prompt එකම දීලා තව වීඩියෝ එකකුයි දාලා TikTok එකේ අප්ලෝඩ් කරා. ඔයාලට මේ prompt එකම ආපහු දීලාත් බලන්න පුළුවන් changes කරලා කොහොමද කියලා. ඒ විදිහට පුළුවන් මගේ prompt template එක use කරලා changes කරලා generate කරලා බලන්න. ඉතින් ඔයාලා prompt එකක් දෙද්දි ඔයාලා හරියට details ඇතුව in detail prompt එකේ දෙන්න ඕනේ. example එකක් විදිහට ඔයාලා මුලින්ම overall style එක. ඉතින් මුළු වීඩියෝ එකම දුවන්නේ කොහොමද? realistic විදිහටද? 2D cartoon එකක් විදිහටද? 3D cartoon එකක් විදිහටද කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා දෙන්න ඕනේ background එක මොන වගේද? scenery එකක්ද? එහෙම නැත්නම් මොකක් හරි indoorද outdoorද
ඒ වගේ හැම ඩීටේල් එකක්ම දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා දෙන්න ඕනේ ලයිටින් මොන වගේද, ගෝල්ඩන් අව එකේ ගත්තු එකක්ද, බ්ලූ අව එකේ ගත්තු එකක්ද, නැචරල් ලයිටින්ද තියෙන්න ඕනේ, වයිබ්‍රන්ට් ලයිටින්ද කියලා ඔයාලා දෙන්න ඕනේ. ඔයාලගේ කැරක්ටර්ස් ඉන්නවා නම් වීඩියෝ එකේ කැරක්ටර්ස් කීයක් ඉන්නවද සහ එයාලගේ ඩයලොග්ස් මොනවද කියලා දෙන්න ඕනේ. ඉතින් ඩයලොග්ස් ලියන්න කලින් ඔයාලා ප්‍රොම්ප්ට් එකේ දෙන්න ඕනේ මෙයාලා කතා කරන්නේ සිංහලෙන් කියලා. ඉතින් ඔයාලා දෙන්න පුළුවන් ස්පීකින් සිංහල, ටෝකින් සිංහල කියලා. ඉතින් එහෙම වුණොත් තමයි සිංහලෙන් කතා කරන්නේ. එහෙම නැතිනොත් සිංහලෙන් කතා කරන්නේ නැහැ. මොකද තාම මේ ටූල් වලට සිංහල සපෝට් කරන්නේ නැහැ. මේ ටූල් එකේදී සිංහල කතා කරන එක්කෙනෙක් කියලා කියන්න ඕනේ. එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි සිංහලෙන් කතා කරනවා කියලා කියන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ කැරක්ටර්ස් වලට නම් දෙන්න. ඉතින් ඒක ගොඩක් හොඳයි. මම දීලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රොම්ප්ට් එකේ කැරක්ටර් එකක් දාලා එයා කියන ඩයලොග් එක ලියන්න සිංහලෙන්. ඊට පස්සේ පහලින් ඔයාලා ට්‍රාන්ස්ලේෂන් එක දෙන්න. ඒකෙන් මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඒක හරියන්නේ නැත්නම් ට්‍රාන්ස්ලේෂන් ලයින් එක අයින් කරන්න. ආයෙත් වීඩියෝ ජෙනරේට් වෙන්නේ නැති වුණොත් ඊට පස්සේ කැමරා ඇන්ගල්ස්, කැමරා ෂොට්ස් වගේ දේවල් දෙන්න. ඉතින් මේ විදිහට ප්‍රොම්ප්ට් එකේ මම දීලා තියෙන විදිහටම ප්‍රොම්ප්ට් එකේ ඉන් ඩීටේල් දෙන්න. ඉතින් VO3 එකේ විශේෂත්වය තමයි සවුන්ඩ් එක තමයි අපිට වීඩියෝ ජෙනරේට් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා පහලින් සවුන්ඩ් එක මොන වගේද කියලා දෙන්න. ඉතින් සවුන්ඩ් එකක් නැත්නම් ඔයාලට එහෙම දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් සවුන්ඩ් එකත් එක්කනේ කොහොමද VO3 යූස් කරන්න කට්ටිය. ඉතින් මේ හැමෝම හොයන්නේ සිංහලෙන් කතා කරන වීඩියෝස් හදන්නේ කොහොමද කියලානේ. ඉතින් එහෙනම් ඔයාලා දෙන්න ඕනේ සවුන්ඩ් එක මොන වගේද, බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් තියෙනවා නම් ඒක මොන වගේද, දැන් ඩයලොග් තියෙන එකක් නම් එයාලා කතා කරන්න වොයිස් එක මොන වගේද, නිකන් ගොරෝසු වොයිස් එකක්ද, ඩීප් වොයිස් එකක්ද කියන එක ඔයාලා දෙන්න ඕනේ. ස්ට්‍රීට් ඉන්ටර්විව් කෙනෙක් කතා කරන විදිහටද. ඉතින් ඒ වගේ ඩීටේල්ස් දෙන්න ඔයාලා. ඉතින් මේ දේවල් ටික දීලා ඔයාලට පුළුවන් ඔයාලට වීඩියෝ ජෙනරේට් කරගන්න. ඉතින් ඔයාලට වීඩියෝ ජෙනරේට් කරන්න තියෙන්නේ ප්‍රොම්ප්ට් එක දීලා ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් ප්‍රොම්ප්ට් එක දෙන තැන දකුණු පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ෂෙයා බටන් එකක් වගේ ඔයාලට බලා ගන්න පුළුවන් සබ්මිට් කියලා බටන් එකක් තියෙනවා. එතන එක සැරයක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ වීඩියෝ එක ජෙනරේට් වෙනකන් ටික වෙලාවක් ඉන්න වෙනවා. ඉතින් වැඩි වෙලා යන්නේ නැහැ. ඉක්මනට ජෙනරේට් වෙනවා. VO2 එක වගේමයි. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වීඩියෝ එකක් හැදෙනවා. ඉෂාරා මේ අහන්නකෝ ඔයා බලාගෙන හිටපු VO3 ඇවිල්ලා බබා. වව්. ඇත්තටමද තරුෂි? ඉෂාරා මම දැන් පෙන්නුවේ අර කලින් වීඩියෝ එක ජෙනරේට් කරපු විදිය. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ විදිහට වීඩියෝ එකක් ලස්සනට හදාගන්න. ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් වුණත් ප්‍රොමෝට් කරගන්න පුළුවන් ලස්සනට. ඉතින් දැන්ම try කරන්න. ඉතින් මම තව එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒක තමයි ඔයාලා මේ විදිහට මිනිස්සු ඉන්න වීඩියෝස් ජෙනරේට් කරගන්නවා නම්, ඔයාලා ෆ්ලෝ එකෙන් ජෙනරේට් කරගන්නවා නම්, ඔයාලා ට්‍රැෆික් එක අඩු වෙන වෙලාවක් බලලා වීඩියෝස් ජෙනරේට් කරගන්න. අනිත් එක තමයි ඔයාලා වීඩියෝස් ෆ්ලෝ එකෙන් ජෙනරේට් කරගන්නවා නම් වීඩියෝ එක ජෙනරේට් කරනවා නම් වඩාත් හොඳයි. විශේෂයෙන් මිනිස්සු ඉන්න රූප වීඩියෝස්. ඉතින් දැනටවත් ෆ්ලෝ එක බිසි නිසා ඔයාලට වීඩියෝස් දෙක තුන ජෙනරේට් කරනකොට ක්වොලිටි අඩු වෙන්න පුළුවන්. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක මම දකින විදිහට, මම දැකපු විදිහට මිනිස්සු ඉන්න වීඩියෝස් ෆ්ලෝ එකෙන් ජෙනරේට් වෙනකොට පොඩි ක්වොලිටි අඩුවීමක් තියෙනවා. ඊයිත් දන්නේ නැහැ. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් මොකද්ද අවුල කියලා පහලින් කමෙන්ට් කරන්න. අනිත් අයටත් උදව්වක් වෙයි මට වගේම. ඉතින් මං හිතන විදිහට මේ ෆ්ලෝ එක කට්ටිය ගොඩක් යූස් කරන නිසා, බිසි නිසා තමයි ක්වොලිටි අඩු වෙලා කියන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මිනිස්සුන්ගේ බොඩි පාර්ට්ස් නිකන් ඩිෆෝම් වෙච්ච ගතිය බලා ගන්න පුළුවන්. ඉතින් Gemini එකේ ඔයාලට ඒක බොහෝ දුරට අවම කරගන්න පුළුවන්. Gemini එකෙන් ජෙනරේට් කරොත් ඔයාගේ ෆෝන් එකට මේක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඔයාලා කම්පියුටර් එකෙන් යූස් කරනවා නම් ඒත් පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. Gemini එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Flow එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව වෙනස් කරලා හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ Gemini එකේටම කියලා Gemini Pro එක සිලෙක්ට් කරගෙන එයාටම කියලා ප්‍රොම්ප්ට් එකක් ඔයාලට විස්තර ඇතුව දෙන්න කිව්වනම් ඔයාලට මගේ ප්‍රොම්ප්ට් එකේ තියෙන විදිහටම දුන්නා වගේම ඔයාලට දෙනවා. ඉතින් මම මේ ප්‍රොම්ප්ට් එක ලියාගත්තෙත්, ටෙම්ප්ලේට් එක ලියාගත්තෙත් Gemini Pro එකට කියලා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් Gemini Pro එකට කියලාත් හරියට ප්‍රොම්ප්ට් එකක් ලියා ගන්න. හරි ඉතින් මම හිතනවා VO3 එක ගැන කියපු ටික ඔයාලට හොඳටම ඇති කියලා. ඉතින් සිංහලෙන් කතා කරන වීඩියෝස් උත් ඔයාලට දැන් හදා ගන්න පුළුවන්. හරි ඉතින් එන්නේ මේ විදිහට තමයි VO3 යූස් කරගෙන සිංහලෙන් කතා කරන AI වීඩියෝස් හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක try කරන්න. ඉතින් දැන් ඉඳලම try කරන්න. product promoting, affiliate marketing කරන අයට ගොඩක් useful වෙනවා VO3 tool එක. ඉතින් ඒකේ videos generate කරගන්න. ඉතින් වටිනවා කියලා හිතනවා ඔයාලට පුළුවන් මේ offer එක ඉවරයින් පස්සේ මේ subscription එක ගන්න. ඔයාලට මේක ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment කරන්න. ඒ වගේම තමයි මේ blog එකට එන link එක මම පහල description එකේ තියෙනවා. ඉතින් comment එකේ මම pin කරලා comment එකක් තියන්න. ඔයාලට ඉතින් click කරලා ඔයාලට blog එකට එන්න පුළුවන්.
ඉතින් ඔයා තාමත් D9 Tech Show social media ඒ කියන්නේ Facebook, Instagram, TikTok page එක follow කරලා නැත්නම් ඒවා like කරලා follow කරලා තියාගන්න. ඉතින් ඒකට අවශ්‍ය links මම පහළ description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒවා click කරලා like කරන්න follow කරන්න තියෙන්නේ. ඉතින් ඊට අමතරව ඔයා D9 Tech Show YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි ඉතිහා පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. මම අලුතින් දාන episode notifications ඔයාලටම ඉක්මනින්ම ගෙන්න ගන්න. ඉතින් ඔයාලට තව මොනවද AI tools review කරන්න ඕනේ කියලා පහලින් කමෙන්ට් කරන්න. සහ ඔයාලා මේ Veo 3 එකෙන් videos දැනනවත් generate කරලා තියෙනවා නම් ඉතින් ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ හොඳ නම් like කරන්න, කමෙන්ට් කරන්න, share කරන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.